සමාජයේ අවුරුදු එල්ලල වර්ණවත් කිරීමට වචන සියල්පත් කතා කරමින් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා තානාධිපති කාර්යාලයේ නියෝජනය කරමින් මේ ඉසපැත්තුණු හිමාලි රත්න වීර මහත්මියට සතුටුයි. ඒ වගේ පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මෙතන තියෙන එකමුතුකම. මොකද කිව්වොත් මෙතන ඉන්නේ පල්ලි ගෙදරයි ආරච්චිගේ ගෙදරයි. එහෙම නේද නංගි? ඔව් අක්කේ අපිත් එක්ක දැන් මේ ඉන්නේ ආරච්චිගේ ගෙදර ගම. ආරච්චිගේ පවුලේ ඉන්න සියලු දෙනාම දැන් කිරි ඉතුරන්න ලෑස්තිලා ඉන්නේ. තව ටිකේ මං හිතන්නේ කිරි ඉතිරේ නේද? ඔව් රටටම නෙමෙයි ලෝකෙටම කිරි ඉතුරන අවස්ථාවක් තමයි මේ උදා වෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉමු මේ මොහොත එනකම්. තව සුළු මොහොතකින් ඒ කිරි ඉතිරීම සිද්ධ වෙනවා. අපි මේ ප්‍රේක්ෂකයන් කාගෙන් හරි ඒ ගැන විමසමු. කවුද? අපි විහාරස්ථානයේ මගින් පවත්වාගෙන යන එම දහම් පාසලේ ගුරු මහත්මියකින් අපි විමසලවලු මේ කුමුදු මහත්මියකින් විමසලා බලනවා මේ අවුරුදු 30 ගැන ඔබතුමීට කියන්න තියෙන මොකද්ද? ඔව් ස්තුතියි. කොහොමත් අපි හැම වසරම වගේ මේ අවුරුදු උත්සවය පවත්වනවා. ඒ හරිම සතුටුයි. දරුවන්ටත් මේක ලොකු අත්දැකීමක්. මේව ලැබෙන්නේ නැහැනේ මේ ප්‍රංශ වගේ රටක අපි ජීවත්. මාමේ අපි චුට්ටක් අහලා බලමුද අපේ ආරච්චිගෙන් එයාට මොනවද හිතෙන්නේ මේ වගේ අවස්ථාවක කියලා? සතුටුයි. ගොඩක් සතුටුයි. ඔව් මල්ලි මේ වගේ දේවල් තමයි අපේ කම ඉස්සරහට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටම මේ දේවල් හොඳ අත්දැකීමක්. ඉතින් අපි අනිත් ගෙදරින් මොනවද අපිට දැනගන්න තියෙන්නේ? අපි ඉතින් අවුරුදු සමරන්න හැමෝමත් එක්ක එකතු වෙලා දැන් මේ කිරි උතුරන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. හැමෝම ඉතින් සතුටින් බලන් ඉන්නවා. ඔව් ගොඩක් ස්තුතියි. ඔව් දැන් ඔන්න කෙමෙන් ඒ අවස්ථාවට ලං වෙනවා. අපි බලාගෙන ඉමු. ඉතින් අපේ රටටම කිරි ඉතිරනකම්. ඔන්න අක්කේ කිරි ඉතිරෙන ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඔව් හැමෝගෙම හිතට යහපත සතුට ඉතිරිලා යන මේ මොහොතේ ඉතින් අපි පටන් ගන්න කැමති ආහාර අනුභවය. ඉතින් මොකක්ද මේ ආහාර අනුභවය කියලා කියන්නේ? අපි කියනවා අක්කේ. ආහාර අනුභවය කියන්නේ මොකක්ද කියලා අපි මේ කිව්ව නංගිලා මල්ලිලාට අපි හැමෝටම පොඩි දෙයක්. අපිට පේනවා කිරි උතරාගෙන එනවා. ඔන්න කිරි ටික ඉතිරිලා ඉවරයි. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් ඒවා එක හෙට දින යෙදිලා තිබ්බා. අපි හැමෝගෙම හිත්වලට ආදරය සතුට ලැබෙන සිනහව හැමදාම සදාකාලිකව පැවතෙන සුබ අලුත් අවුරුද්දක් ඒවා ඔයාලා හැමෝටම.
ඉතින් නංගි අපේ මේ චාරිත්‍ර මේ විදිහට කරගෙන මොකක්ද මේ ලිගත් සමග ගත් කිරීම කියලා කියන්නේ? ලිංග සමග ගනුදෙනු කිරීම. මම මේකේ පොඩි විස්තරයක් කරන්න. අපි මේ මිතුන් මිත්‍ර සත්පුරා ඔව් ගැන අලුත් අවුරුද්දේ සැමටම අලුත් වෙන්න මේ නැගම් යාමේ සිරිත බොහෝ සීන් පිටුහලක් වුණා. තම වක්ත පිටින් එකතු කර ගන්නා බව බොහෝ කැපිලි පෙවිලි කදමල බැඳගෙන අපේ ගැමියන් පෞල් පිටින් නැගම් යාමේ යෙදුණා. එහිදී පරණ අමනාපකම අමතක කර බුලත් හුරුළු හුමාරු කරගෙන වැඩිහිටියන් වැද ලොකු කුඩා සියලු දෙනාම බත බුලතින් සංග්‍රහ භුක්ති විඳමින් කෙලි දෙලින් කාලය ගත කර තම තමන්ගේ නෑ හිත මිතුරු සබඳතා තව තවත් ශක්තිමත් කරගත්තා. ඉතින් දැන් ඒ චාරිත්‍රය ඉස්ස කරන්න යන්නේ ටිකක් ඉක්මන් කරන්න දුවේ පුතේ. මොකද අපිට තව ගොඩාක් ඉසව් තියෙනවා නිම කිරීමට. ආරච්චි මහත්තයෝ ආවට ආයු බෝ වේවා. 120ට 220ක් ආවඩා යුබෝ වේවා. උද්ගත් වේවා. ඔව් නංගි බොහොමත්ම ස්තුතියි ඒ ලස්සන අවස්ථාවට. මීළඟට අපිට යෙදিলা තියෙනවා මව්පිය වන්දනා. Matu padang namamang undi uttakang rajamatjang supatitang pitu padang namamang. बरोगो माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब रोगो माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब रोगो विनाश माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब रोगो विनश्यतु माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब रोगो विनश्यतु माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब रोगो विनाश माते भगवन्तरायो सुखी दीर्घायुको भव सभ्भीतियो विभज्यन्तु सब्ब ಮೇಲಮಯ ಕೊಹಿಂದು ರೋಸ ಕೆಲೆಂಗ ಹಿಂದು ರೋಸ ಕೆಲಟ ಕೊಹಿಂದು ಕಪುಟಗೆ ನದ್ದೆಮ್ಮು ದಡಿ ಪಿಡಿಂಡು කිරිකිරි බෝල නෙමෙයි අපි අතුරු මිතුරු කරමුද? අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියා ආමට හාල් පතක් ගලාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා අතක් ගනින් සෙට්ටියෝ ඔයා අත ගන්න. අපි 50 හැංගීම කියමු. Panawa
බදුවාරේ ඔන්චිලි වාරම් කාලේ සූරියනකතෙක් එමුගේ මැදසාලේ කිරිබත් කෙවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කෙවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරිදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරිදිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සනසේවා වත බුලතින් සරුවී අටුකොටු ඉතිරේවා කටතරවා සිත්මල් යලි විකසිත වේවා කටතරවා සිත්මල් යලි විකසිත වේවා ආයු බොහෝ වේ නිරෝගී වේවා ආයු බොහෝ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉතිරි සිත සැලසී සිත සැනසේවා හරියටම යනවා හැබැයි. එයා නම් ගහයි වගේ. හරියටම හරිය හැබැයි. බින්දී වගේ. Now I'm getting in now.
හොඳයි හොඳයි ළඟටම ගියා ඈ Et j'ai dit, vu comment il parle, il va gagner. Alors, deux fois, d'accord? Ah bon, tu veux pas jouer? Si, tu peux y aller. ඒ තරගය සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතනට ගිහිල්ලා සම්බන්ධ වෙන්න කොයි වගේ දෙයක සිද්ධ වෙන්නේ කියලා කියන්න. ඒ වගේම කොහෙද ගියේ? Le plus proche de la croix. Ah, ok. Du coup, c'est moi qui est la première personne. En fait, il y a une personne qui a été à côté, du coup, son nom est écrit. Et là, c'est lui maintenant qui est le plus proche. Allez, il y a
il est mieux là-dessus. Et c'est facile là-bas. Attention, tu vas te faire attaquer. Il a cette විවෘත තරඟ තමයි ගෝණියට බැසවීම සසෙවිල. ඒක විවෘත තරඟයක්. බැලුම් පිපිරීම ඒක පොඩි නංගින මලිලා වෙනුවෙන් බැලුම් පිපිරීම වැඩිහිටියන්ට තියෙනවා අවුරුදු 40කට වැඩි. ඊළඟට තියෙනවා අලියට හැතිවීම අලියට හැති
Christmas mahine kete villa